බිඳුණු පියවර සහ නොසැලෙන සෙනෙහස. සතුට තියෙන්නේ වීදුරුවක් අඩියේ නෙවෙයි. තමන්ගේ ආදරණීයයන්ගේ හිනාව ඇතුළේ කියලා තේරුම් ගන්නකොට සමහර අයට හැමදේව පරක්කු වෙලා තියෙන්න පුළුවන්. මේ කතාව ජීවිතය අතරමං කරගන්න හදපු කෙනෙක් සහ ඒ ජීවිතය බේරගන්න වෙරදරන ගැහණියක් ගැනයි. ගුණපාල කියන්නේ දක්ෂ රස්සාවක් කරපු හොඳ පෞල් ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. නමුත් මිතුරන්ගේ ඇසුරත් එක්ක පටන් ගත්ත කුඩා සතුට බීමත්කම දවසින් දවස ඔහුව රකුසෙක් වගේ ගිලගන්නවා. නිවසට එන ඔහුට පෙනෙන්නේ තමන්ගේ බිරිඳගේ දෝෂාරෝපණය පමණයි. නමුත් ඒ දෝෂාරෝපණය පිටුපස තිබුණේ ඇගේ බිය සහ වේදනාවයි. දරුවන්ගේ අනාගතය අඳුරු වෙනකොට, ගෙදර සතුට අලු වෙලා යනකොටත් ඔහු හිතුවේ මම බොන්නේ මගේ සල්ලි වලින් කියලා විතරයි. දිනක් අධික ලෙස බීමත්ව පැමිණි ගුණපාල තම බිරිඳට දැඩි ලෙස දොස් පවරා ඇයව නිවසින් පන්නා දැමීමට උත්සාහ කරයි. එහිදී ඇය හඬමින් පවසන එක වදනක් ඔහුගේ මත්ගතිය නිවී යන්නට සමත් වෙයි. ඔයා බොන්නේ ඔයාගේ සල්ලි වලින් වෙන්න ඇති. හැමදාම රැට ඔයා නිදියනකොට මම කඳුළු බොන්නේ මගේ ජීවිතයෙන්. ඔයාගේ වීදුරුව පිරෙන වාරයක් පාසා හිස් වෙන්නේ මගේත් දරුවන්ගේත් හෙට දවසයි. එදින රැයේ අඳුරේ තනි වූ ඔහුට වැටහුණේ තමන් විනාශ කරමින් සිටින්නේ තමන්ව පමණක් නොවේයි. තමන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කළ ගැහණියව බවයි. බීමත්කම කියන්නේ හුදෙක් පුරුද්දක් විතරක් නෙවෙයි. ඒක ඔබේ ආදරණීයයන්ගේ හීන දවාලන ගින්දරක්. මතක තබා ගන්න. ඔබ මත්පැන් වීදුරුවක් හිස් කරන සෑම වාරයකදීම ඔබ හිස් කරන්නේ ඔබේ පවුලේ සතුට සහ ඔබේ බිරිඳගේ ආත්ම ගෞරවයයි. ජීවිතයට අරුතක් සොයන ඔබ අදම තීරණය කරන්න. ඔබ තෝරාගන්නේ తాවකාලික මත්ගතියද නැතිනම් සදාකාලික පවුලේ සෙනෙහසද? මේ කතාව ඔබේ හිතට යමක් එකතු කළා නම් තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න මේ බෙදා ගන්න. තවත් මෙවැනිම හරවත් කතාවකින් නැවත හමු වෙමු. හිතට යමක්, ජීවිතයට අරුතක්.